Hi guys, welcome back to my YouTube channel. ඉතින් ඔයා මගේ වීඩියෝස් කලින් බලපු කෙනෙක් වුණත් කලින් බලපු නැති කෙනෙක් වුණත් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube family එකට. Hi guys. Welcome back to my YouTube channel. ඉතින් ඔයාලට මේ වීඩියෝ එකෙන් අරන් ඉන්නේ මගේ room tour එක. ඒ කියන්නේ room එක අස් කරන්න එක තමයි මම ඔයාලට මේකෙන් වීඩියෝ එකක් අරන් ඉන්නේ. room tour එක හරියටම තව වීඩියෝ එකකින් මම අරන් එනවා ඔයාලට. මොකද මේකේ සම්පූර්ණ වීඩියෝ එක මට දාගන්න බැරුණා, රෙකෝඩින් වෙලා තිබුණේ නැහැ. ඉතින් මෙහෙම තමයි දැන් මගේ room එකේ තියෙන. මම අස් කරේ නැහැ දවස් දෙකක් විතර. මොකද මේකට වීඩියෝ එකක් ගේන්න ඕන නිසා. මම වීඩියෝස් දාන්න පල්ලෙහාට ෂොප් එකට කට්ටිය ආවට පස්සේ මට වීඩියෝස් දාගන්න බෑ. ඒක නිසා මම ගෙදර අරන් ඇවිල්ලා ගෙදර ඉඳන් තමයි වීඩියෝස් කරන්නේ. මොකද ෂොප් එකට කට්ටිය යනකොට වීඩියෝ කරන එක හරිය නැහැ කියලා. ඒක නිසා තමයි මම මේ ඇඳුම් ගෙනල්ලා තිබ්බේ. ඉතින් අල්මාරියත් ගොඩක් තියෙනවා. ඒකෙත් වීඩියෝ එකක් අරන් එනවා ඔයාලත් එක්ක. ඉතින් බබාගේ බඩුත් හැමතැනම තියෙනවා. ඉතින් කලින් වීඩියෝ එකට ගොඩක් හොඳ ප්‍රතිචාර තිබුණා. ඒ වගේම තමයි මට ඕඩර්ස් ගොඩක් ආවා. මේ වීඩියෝස් බලපු කට්ටිය ඕඩර්ස් දාපු ඒවා. ඇත්තටම ගොඩක් ස්තුතියි. මේ මගේ වීඩියෝ එක බලලා මට ඕඩර්ස් නැතත් මකට හොඳ ප්‍රතිචාරයක් තිබුණාට. ඉතින් ඒකට මම ගොඩක් සතුටු වෙනවා. ඉතින් මෙහෙම තමයි තියෙන්නේ ළමයි බබාත් එක්ක හරි අමාරුයි වැඩ ටික කරගන්න. ඒක නිසා තමයි මම හිතුවේ මෙන්න මේ විදියට හරි වීඩියෝ එකක් අරන් එන්න ඕන. වීඩියෝ එකක් කරන නිසා හරි කාමරේ ටිකක් හරි මේ ක්ලීන් කරගන්න පුළුවන් කියලා. ඔයාලා නම් ළමයි මේ ලයිට් ගන්න එපා. මොකද ඇත්තටම වැඩක් නෑ. ඕගොල්ලෝ ගන්නව නම් අර කණ්ණාඩියටම සෙට් කරලා තියෙන්නේ ඒ ලයිට් එක ගන්න. ඇත්තට මට ඊවයි කණ්ණාඩියක් තියෙන එක මම ෂොප් එකේ තියලා තියෙන්නේ. ඒක නිසා ඒක මට ඉතින් ෂොප් එකටයි ගෙදරටයි දෙකටම යූස් කරන්න බෑ. ඒක නිසා මම ඒක ෂොප් එකට තිබ්බ හොඳ එක මම මේක ගත්තා. මොකද මම ෂෝට් වීඩියෝ කරන්න මට ලයිට්ස් ගොඩක් අවශ්‍යයි. ඉතින් මේක නම් වැඩක් නෑ ලයිට් එක. මෙයා නම් ඉතින් හොඳටම නිදි. ඉතින් එයා නිදි අතරේ තමයි මේ වැට් ටික මම කරගන්නේ. මොකද ඉක්මන් කළා කරගන්න මෙයාත් එක්ක කිසිම වැඩක් මට කරගන්න බෑ. ඉතින් මම ආයෙ කියනනම් අර ලයිට් නම් ගන්නම එපා ළමයි. ඔයගොල්ලෝ ගන්නව නම් අර මේ මම ඔයාලා මුලින් වීඩියෝ එකේ මගේ එකක් ඇති යන්නේ ඒ ලයිට් එක ගන්න. මොකද ඒක හොඳයි රින් ලයිට් එක. ඇත්තටම මම ආයි ටී-ෂර්ට් එකක් දාගන්න නෑ. මොකද මම පරණ ටී-ෂර්ට් එකක් දාගත්තා. ඉතින් හේතුව තමයි බබා නැගිටලා ඉන්නේ. බබාව ඕන වුණොත් ඉක්මනට අර ටී-ෂර්ට් එක දාගෙන බබාව ගන්න. මොකද දූවිලි පිටින් බබාව අල්ලන්නත් බෑ. මොකද ගොඩක් දූවිලි තියෙනවා. ඒකයි. ආයි මම නිකන් සුද්ධ පවිත්‍ර කර ඉන්නවට වැඩිය හොඳයි කියලා හිතුණා. සම්පූර්ණ මේ කණ්ණාඩි මේසේ තියෙන ඔක්කොම ටික බිමින් තියලා හොඳට පිරිසිදු කරලා ඉවර වෙලා. හැබැයි කණ්ණාඩි මේස මම වෙන තැනක තියෙනවා. ඒක නිසා මේ ඒකත් තියලා මේ හොඳට සුද්ධ කරගන්න.
ඉතින් ළමයා පොඩ්ඩක් බලාගන්න තුඩි අයියේ. ඉන්නකො මම වීඩියෝ එකක් කරනවා. ඈ? වීඩියෝ එකක් අප්ලෝඩ් කරනවා. අප්ලෝඩ් කරනවා. මම බලාගන්න වාරි වෙන්නේ. බලා ගන්නවද ඔය? ඇයි ඒ? මෙයා මොකද කරන්නේ? මෙයා මේක දන්නේ නැතුව. ගුටි ගන්න පමණයි ඈ. ගොඩක් හැඩි වෙලා තියෙන්නේ ගෙදර. මොකද මේ මට දවස් දෙකක් විතර මේ වීඩියෝ එක දාන්න ඕන නිසා මම කියවනේ කලින් වීඩියෝ එක දාන්න ඕන නිසා මම ක්ලීන් කරේ නෑ දවස් දෙකක්ම. හැබැයි නිකන් අතු ගාප් එක විතරයි කරේ. හැබැයි මට ගොඩක් දේවල් තියෙනවාස් කරන්න. මොකද බබත් එක්ක ගොඩක් වෙලාවට මේ වගේ දේවල් කරන්න හරි අමාරුයි. ඉතින් මේ වැඩ ටික කරන අතරතුර මේ මම ඔයාලට කියන්නේ ඔයාලා මට කමෙන්ට් කරන්න මගේ ළඟට ගෙන්න ඕන වීඩියෝස් මොනවද එහෙම කියලා. ඉතින් කලින් වීඩියෝ එකට ගොඩාක් ස්තුතියි හැමෝටම. මොකද කලින් වීඩියෝ එකට ගොඩක් කමෙන්ට්ස් ඇවිල්ලා තිබුණා. ඒ වගේම ගොඩක් කට්ටිය බලලා තිබුණා. ඉතින් ඒකෙන් ගොඩක් මගෙන් නම්බර්ස් ඉල්ලපු කට්ටියත් හිටියා ඕඩර්ස් දාන්න. ඉතින් ගොඩක් ස්තුතියි මේ වීඩියෝ එක බලලා මට සපෝට් එකක් දුන්නට. මගේ මේ YouTube channel එක ඉස්සරහට මරන් යන්න. ඔයාලට මගේ Facebook, TikTok දෙකමත් follow කරන්න පුළුවන්. කැමති කෙනෙක් ඉන්නවා නම් මගේ Facebook එක තියෙන්නෙත් නැතුව කියලා. එතකොට TikTok එක තියෙන්නෙත් නැතුව කියලා. ඉතින් ඔයාලා කැමති නම් follow කරන්න පුළුවන්. ඉතින් මම ඔයාලට මුලින් කිව්වේ මෙන්න මේ කණ්ණාඩි මේසේ මම දාන්න හිතාගෙන ඉන්නේ. මේ මම ඔයාලට පෙන්නන්නම් දාන තැන. මෙන්න මේ මගේ මේ ඔය තියෙන රින් ලයිට් එක දාන තැන තමයි දාන්න හිතාගෙන ඉන්නේ. මොකද එතන හොඳයි කියලා හිතෙනවා. මොකද ඇඳත් එක්කම තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ මගේ මේකප් අයිටම්ස්. ඇත්තටම දැන් මේකප් අයිටම්ස් ගොඩක් මේ අඩුයි. මම මේ තම වකින්ගෙන අප්පා තමයි පාවිච්චි කරන්නේ. තාමම ලංකාවෙන් ගත්තේ නෑ. මම හිතාගෙන ඉන්නවා පර්චේස් කරන්න. මොකද දැන් මේවා ගොඩක් දුරට සමහර ඒවා ඉවරයි. ඉතින් මේ මම හිතාගෙන ඉන්නවා ලංකාවෙන් පර්චේස් කරන්න. ලංකාවේ හොඳ දන්න තැනක් තියෙනවා නම් මේකප් ප්‍රොඩක්ට්ස් ගන්න. මේ අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න, මෙන්ෂන් කරගෙන යන්න. අමතක කරන්නේ නැතුව.
ඉතින් මේ තියෙන්නේ මං ආසම perfume එක. ඉතින් මේ ගානත් අඩුයි budget price එකකට යන perfume එකක් මේක Livora brand එකේ. ඉතින් Livora brand එකේම මේ perfume එකයි body lotion එක දෙකම පාවිච්චි කරන්නේ. මම night එකට නෙමෙයි day එකට විතරයි පාවිච්චි කරන්නේ. මම මේ cream එක perfume එක ඉතින් කොහොමත් ඉතින් පාවිච්චි කරනවානේ මම. ඉතින් මම මෙන්න මේක තමයි day එකට පාවිච්චි කරන Livora එකේ body lotion එක. ඉතින් මම ඉතින් කලින් gluta gummy collagen එක පාවිච්චි කරා. ඒ කියන්නේ බබා හැමෙන් කලින්. ඊට පස්සේ මම බබා හම්බුනාට පස්සේ දැන් පාවිච්චි කරේ නැහැ. හැබැයි මම හිතාගෙන ඉන්නවා මේ මම බබාට බෙස්ට් ෆීඩ් කරන නිසා තමයි මම ඒක පාවිච්චි කරේ නැත්තේ. ඉතින් දැන් ඉස්සරහට පාවිච්චි කරන්න හිතාගෙන ඉන්නවා. ඉතින් දැන් තියෙන්නේ මෙන්න මේ විදියට ගෙදර රෙකෝඩින්ග්ස් කරනකොට බබා ළඟ ඉන්නවා. ඉතින් මේක සද්ද දානවා. ඉතින් එච්චර ගණන් ගන්න එපා. මොකද එයා නැගිටලා ඉන්න වෙලාවේ තමයි මම මේ වීඩියෝ එකට රෙකෝඩින් කරන්නේ. ඉතින් මේ විදිහට තමයි ඊළඟට තියෙන්නේ අතු ගාලා අස් කරලා ඊට පස්සේ බෙඩ් ෂීට්ස් දාගන්න තමයි තියෙන්නේ ඇදට. ඉතින් මේ තියෙන යාගේ සෙල්ලම් බඩු. එයාගේ සෙල්ලම් බඩු හැම වෙලේම කොච්චර අස් කරත් ඇඳ එහෙම එයාගේ සෙල්ලම් බඩු එයාට ඕනේ සෙල්ලම් කරන හැම වෙලේම දෙන්න බලන්නේ සෙල්ලම් බඩු ටික. ඇත්තටම සමාවෙන්න මොකද අපේ චුට්ටගේ කටහඬ සැරෙන් සැරේ ඇයි මොකද එයා මම මේක වැඩේ කරන නිසා එයා මට ඉන්න දෙන්නෙම නැහැ. ඉතින් හස්බන්ඩ්ුත් තාම මට හෙල්ප් කරන්න මොකද ඒක ඉක්මනට සුද්ධ කරගන්න බබා නැගිටින කලින් මොකද මේ වීඩියෝ එක කරන වෙලාවේ බබා නිදි. හැබැයි මම රෙකෝඩින් කරන වෙලාවේ බබා නැගිටලා ඉන්නේ. ඉතින් මේ විදිහට අස් කරගත්තා. මේ විදිහට බබාගේ අයිටම්ස් ටික මම වෙනම විදිහට තියාගෙන තියෙන්නේ. මොකද මගේවත් එක තියන්නේ නැහැ. මොකද එයාගේවා හැම වෙලේම එක තැනක තියලා තියන්නේ. මොකද හදිස්සියක් වුණ වෙලාවට ඉක්මනට ගන්න ඕන නිසා. ඉතින් මේ විදිහට මේ පෙන්නකොට ගෙයි ඇත්තටම මම සම්පූර්ණ වීඩියෝ එකක් දාගන්න හිටියේ සම්පූර්ණ අස් කරලා ඇඳත් අස් කරලා බෙඩ් ෂීට්ස් දාලා. ඉතින් ඇත්තටම බැරි වුණා. මොකද මම දාගත්ත වීඩියෝ එක රෙකෝඩින් වෙලා නැහැ. මම දන්නේ මොනවා වෙලාද කියලා. ඉතින් අන්තිමට වීඩියෝ එකේ මෙන්න මේ විදිහට තමයි පෙන්වන්න තියෙන්නේ මට අන්තිමට ගත්ත වීඩියෝස් ටික. මේ තියෙන බබාට gift එකක් හම්බෙච්ච අයිටම් මම යාව හම්බ වෙන්නත් කලින් ගත්ත අයිටම් එකක්. ඉතින් මගේ වීඩියෝ එක බැලුවට ගොඩාක් ස්තුතියි. මාව subscribe කරලා තියාගන්න. මගේ වීඩියෝ share කරන්න, comment කරන්න අමතක කරන්නත් එපා. බye bye.